ළමයි ටික හුටුස් ගාලා වැටුණා ගියාන්කෝ අම්මලා දැන් වීණා වාදනයේ මිහිරියාවට මත් වෙලා ඉන්නවා. හරිද? මේ දවස්වල අර ගායකයෙක් ඉන්නේ කවුද? අපේ කෙල්ලෝ රවීන්ගේ කවුද සුදු මහත්තයාගේ සින්දු අහන්න ගියාම බුදුවම්මෝ ළමයි නෙමෙයි. මොනව අතේ තියන් ඉන්න මොනව වෙටනවද දන්නේ නැහැ. මං ගියා මේ ළඟදී නුවර කොන්සර්ට් එකක් බලන්න රවීන් ආවා විතරයි කෙල්ලෝ ටික බුදුහාමුදුරනේ උන්ගේ කොල්ලොත් එක්කත් හිටියේ ලොකෝගේ අවුරුදු 16 හුටපට නෙමෙයි මං කියන්නේ අවුරුදු 20 ගණන් වල කොල්ලොත් එක්කත් අත්හැල් බඳ හිටියා කොල්ලා අතහැරලා දාලා දිව්වා ගියාන් බල් පොකුරු අරගෙන හත් වලාමේ අරු මලින් පිරෙව්වා උම්මා දෙනවා එක නාඩගම හිතන හත් වලාම ඒටි මොකද අර අතින් අල්ලගෙන හිටපු තමුන්ගේ පෙම්මතා අතහැරලා දිව්වා ගියාන් රවීන් එනවා කියලා සුදු මහත්තයා බලන්න. හරි. ඉතින් ඕම් ඔය වගේ තමයි වෙන්නේ නැත්තේ. ගුත්තිලගේ වීණා නාදය ඇහෙනකොට ගෑනු දෙවියෝ කොහොම දරුවෝ කිහිලි ගන්නගෙන ඔහම ඉන්නවා. ඉන්නකොට වීණා නාදයට කන් යනකොට මේ අතපය මොකද වෙන්නේ? අරකට ඔහොම මෙනකොට වඩාන හිටපුවා තපාරියෙන් ගාලා බිම පත බෑ වෙනවා. හරක වෙන්න උච්චෑස් ගාලා අඬන එක. හද මොන්න පිසු දෙක බලනින් වීණා නාදය. හරි. මේ ඇත්තට මම ඒ සුදු මහත්තයා කිව්වට ඒ නෝන්ඩියර නෙමෙයි කිව්වේ ඇත්තටම හොඳ දක්ෂ සුපිරි කොල්ලෙක්. ඒ වගේ ජන ප්‍රසාදයක් දිනා ගන්න පුළුවන්කම එක මාර පිනක් පුතේ. පාඨශාලාචාර්යදී උත්තර පත්‍ර පරීක්ෂක උදේ මෙහෙයවරක්ද හරි අපූර්ව සිංහල මිස් මෙහෙයවන සාමාන්‍ය පෙළ ඉලක්ක රාත්‍රී වැඩමුළුවේ 074 003 225 අංකයට රාත්‍රී වැඩමුළුවේ ලෙස සඳහන් කර WhatsApp පණිවිඩයක් එවා ලියාපදිංචි වෙන්න.